තිත්තම වෙලා තියෙන්නේ මේ ඇගේ හැසිරීම බං. මට තිත්තම වෙලා තියෙන එකගේ හැසිරීම. තිත්තම වෙලා තියෙන්නේ. එපාම වෙලා තියෙන්නේ. මම ලස්සන ඉංග්‍රීසි සෙන්ටෙන්ස් පැටර්න් එකක් ඔයාලට කියලා දෙනවා. එපාම වෙලා තියෙන කියදී දාන්න මෙන්න මෙහෙම. I'm utterly disappointed with her conduct. I'm utterly disappointed with her conduct. Utterly සම්පූර්ණයෙන්. ඉතින් තමයි තිත්තම කියන අදහස ඉංග්‍රීසි වලට සිංහල වලට ගෙන්නේ utterly disappointed with. disappointed utterly disappointed with. I'm utterly disappointed with her conduct. I'm utterly disappointed with her conduct. එහෙනම් ඒ වාක්‍ය හැදුනේ කොහොමද? I subject am එක be verb එක be verb එකේ අදත් මම මතක් කරන්නම් ඕගොල්ලන්ට is am වර්තමාන කාලේ present was were past අතීත කාලය will be shall be future අනාගත කාලය. කාල තුනෙම ඔයාලට මේ පැටර්න් එක දාන්න පුළුවන්. එහෙනම් කොහොමද කියන්නේ? I subject එක be verb එක එනවා am utterly 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 ඒක adverb එකක්. එච්චර ග්‍රැමර් ගැන හිතන්න ඕනේ නැහැ. වචනේ මත තියාගන්න. utterly disappointed with disappointed කියන වචනේත් එක්ක දාන්න ඕන නිපාත පදේ තමයි with. disappointed with. හොඳට කාටර හුරු කරගන්න disappointed with. ඊට පස්සේ දාන්න නාම පදයක්. එහෙම නැත්නම් ing verb එකක් දාන්න පුළුවන්. right? අපි නා වාක්‍ය කියනවා. මට නම් ඇගේ හැසිරීම තිත්තම වෙලා තියෙන්නේ. I'm utterly disappointed with her conduct. අලුත් දෙයක්. හැසිරීමට ඔයාලා දන්න වචනේ තමයි behavior. හැබැයි අලුත් වචනයක් වෙයි ඔයාලට conduct කියන word එක. CONDUCT conduct. එහෙනම් behavior වෙනුවට ඔබට conduct කියන වචනේ භාවිත කරන්න පුළුවන් හැසිරීම කියන වචනේ ගන්න. right? එහෙනම් අපි කොහොමද කියන්නේ? I'm utterly disappointed with her conduct. දැන් ඔයා මෙහෙම කියන්නකෝ. ඇයට නම් මේ ඇයගේ ජීවිතේ කොටින්ම තිත්ත වෙලා බං ඉන්නේ. අර බේබදු එකත් එක්ක බං. අපි යාළු කතා වෙනවනේ. අපි කොහොමද කියන්නේ? She is utterly disappointed with her life. දැන් අපි කියනවා අර කතාවම කියමුකෝ. මොකද්ද? ඇයට තිත්තම වෙලා තියෙන ජීවිතය අර බේබදු ඇගේ බේබදු ස්වාම පුරුෂයත් එක්ක බං. අපි කොහොමද කියන්නේ? She is utterly disappointed with her alcoholic husband. Alcoholic husband. බේබදු ස්වාම පුරුෂයා. Alcoholic husband. She is utterly disappointed with her alcoholic husband. සමහර වෙලාවට අපි අපේ ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම කලකිරෙනවා. Sometimes we are utterly disappointed with our life. That's the nature. There are hard times, okay? There are hard times in life. ජීවිතේ අමාරුම කාලවල් තියෙනවා. So sometimes we are disappointed with our life, of course, right? We are utterly disappointed with our life. එහෙනම් පැටර්න් එක මතක් කරගන්න. subject plus be plus disappointed with. ඔයාගේ ජීවිතය ගැන කලකිරෙන්න එපා. සම්පූර්ණයෙන්ම කලකිරෙන්නට එපා. Don't be utterly disappointed with your life. අපිට මේ utterly කියන එක අවශ්‍ය නම් දාන්න. නැත්නම් ඕක සම්පූර්ණයෙන්ම කියන එක අයින් කරගන්න. එහෙනම් අපි කියනවා ජීවිතය ගැන කලකිරෙන්න එපා. ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න. හරිද? අපි කොහොමද කියන්නේ? Don't be disappointed with your life. Try to understand its nature. Try to understand its nature. එහි ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. Right? Don't be disappointed with your life. Right? මිනිස්සුන්ට දේශපාලනය ගැන කලකිරලා හිටියේ. මිනිස්සුන්ට දේශපාලනය ගැන සම්පූර්ණයෙන්ම කලකිරලා හිටියේ. අපි කොහොමද කියන්නේ? People were ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කියලා කිව්වොත් the people of Sri Lanka. The people of Sri Lanka. The people of Sri Lanka were utterly disappointed with politics. Right? ඔන්න ඔය වගේ වාක්‍ය හදන්නත් ඔබට පුළුවන්. ඔබ නිර්මාණශීලී නම් අනිවාර්යයෙන්ම ලස්සන වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මං අද ඔයාලට කියනවා වාක්‍ය හදන මැෂින් එකක් බවට පත් වෙන්න ඔබගේ මනස හදාගන්න ඉංග්‍රීසි වලට. ඒ සඳහා හොඳම දේ තමයි patterns වාක්‍ය රටා අල්ලගන්න එක. ඒක හරියට තේරුම් ගන්න. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්. අද පැටර්න් එක මත තියාගන්න utterly disappointed with. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම එපා වෙලා කලකිරිලා ඉන්නෝ. subject plus be plus utterly disappointed with something or doing something. So hope to see you again. Toodles.